Hi guys, welcome back to my YouTube channel. Family shopping පාරක් දාන්න ගියපු මේ මාසේ vlog එක මට හිතුණා අපේ අක්කගේ birthday vlog එකටම මේ part එකත් add කරන්න. මේ 19 මේ 19 එදා පොඩ්ඩක් climate එකත් අවුල් චුට්ටක් වහිනවා. මුලින්ම ගියේ මට ඇඳුම් ගන්න. ඉතින් මට එච්චර වීඩියෝ පාරක් දාගන්න බැරි වුණා. ඒක නිසා මම අර තිබ්බ වීඩියෝස් අරගෙන ඒව ඇඩ් කරලා තමයි මේ පාර්ට් එකත් හැදුවේ. ඉතින් අපිට බඩකින්නක් ඇවිල්ලා අපි ගියා ෆුඩ් ස්ටෝල්ස් තියෙන පැත්තට. ඉතින් අපි ඊට කලින් ගොඩක් දේවල් කරා. ඒ කියන්නේ අපි අර ප්ලේ ඒරියා එකටත් ගියා ප්ලේ කරා. ඉතින් මට මිස් අවුට් වුණා ඒව ටික වීඩියෝ කරගන්න. මේ 6:03 වෙනිදා අම්මායි අක්කයි අපේ තාත්තයි යන්න ලෑස්ති වුණා අක්කගේ බර්ත්ඩේ එක තියෙන හොටල් එකට රිසර්වේෂන් එක දාන්න. ඇත්තටම ලොකු වීඩියෝස් නැහැ. මම පොඩි ක්ලිප්ස් අරගෙන තමයි මේ vlog එකට ඇඩ් කරේ. ඉතින් මම ඔයාලට කිව්වා වගේ මේ පාර්ට් එකේ නම් වැඩි දේවල් පෙන්වන්නේ නැහැ. ඔන්න ඔච්චරයි. එහෙනම් අපි ඊළඟ පාර්ට් එකෙන් හම්බෙමු. අද 6:13. ඉතින් අද තමයි බර්ත්ඩේ එක තියෙන්නේ. ඉතින් මුලින්ම මමයි තාත්තයි යන්න හිතුවා. අක්කයි අම්මයි පස්සේ එනවා කිව්වා. එය දෙන්න සැලුන් එකට ගිහිල්ලා. ඉතින් තාත්තයි මමයි ගියා. A few moments later. ඉතින් මේ ඉන්නේ අපේ අක්කා. ඉතින් එයාගේ මුලින්ම ෆොටෝස් වීඩියෝස් ටිකකුයි ගත්තා. මේ වෙනකොට නම් ගොඩක් කට්ටිය ඇවිල්ලා නැහැ. කියන්නේ අම්මගේ පැත්තේ විතරයි තාම ඇවිල්ලා හිටියේ. තාත්තගේ පැත්තෙන් එන්නේ චුට්ටක් පරක්කු වුණා. අපේ අක්කගේ කේක් එක කරේ අපේ අක්කගේම යාළුවෙක් කේක් බයි චෙනු කියලා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්නම්. ඉතින් මම ඔයාලට වැඩි දේවල් කියන්න යන්නේ නැහැ. ඔයාලා vlog එක බලන්න. මම අවශ්‍ය තැනක් තිබුණොත් voice over එකක් දාන්නම්. පිටිපස්සේ තියෙන ඩෙකෝස් ටික කරේ ගැට් හොටල් එකෙන්මයි. ඒගොල්ලන්ට වෙන මේවට charge කරනවා. හොටල් එක කිව්වොත් ඒක තමයි Moonlight Resort හොටල් එක. මේ වෙනකොට නම් ඔක්කොම ඇවිල්ලා හිටියේ. ඒ කියන්නේ අම්මගේ පැත්තේ අයයි තාත්තගේ පැත්තේ අයයි තාත්තගේ යාළුවෝයි මගේ යාළුවෝයි අපේ යාළුවෝ ඔක්කොම ඇවිල්ලා හිටියේ. මේ ඉන්නේ මගේ ක්ලාස්මේට් සඳරු. එයා පොඩ වීඩියෝස් වලට ලැජ්ජයි. ඉතින් මේ කරන්නේ අපේ අම්මගේ තාත්තගේ 25th anniversary එකට පොඩි කේක් එකක් කපුවා. අපි කියන්නේ අපි සෙලිබ්‍රේට් කරේ නැහැ 25th anniversary එක. ඉතින් එදාම අපි හිතුවා සෙලිබ්‍රේට් කරන්න ඒකත්. ඉතින් අපි කේක් එකක් අම්මා අක්කා එකතු වෙලා කේක් එකක් කැපුවා. ඉතින් දැන් තමයි ෆනීම පාර්ට් එක. ඉතින් අපි කාලා ඔක්කොම කරලා ඉවරලා අපි ඩාන්ස් කරන්න ගත්තා කට්ටියම. ඉතින් බලන්න මොකද උනේ කියලා. මම මෙතනින් එහාට voice over එක දෙන්නේ නැහැ.
දවටි තමුල් නිවාවි තාරකාර දිසිනාවන් ආස්කුස නැවුරටාවන් පීඩනා මගේ හැඳුම් සිතම් මාතිම්ම අංගනාවී ඔන්න ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ බර්ත්ඩේ පාටි එක ඉවර වුණේ. ඉතින් අදට ඔච්චරයි ගිහින් එන්නම් බයි.